English with motivation. මම අද හොඳ ගතිගුණ ටිකක් ගැන ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් අපි බලමු මොනවද ඒ කියලා. Be kind, කාරුණික වන්න. ඔයා හොඳ කාරුණික කෙනෙක් වෙන්න. එතකොට ඒක අනිත් අයට දැනෙනවා. අනිත් අය ඔයාගේ වැඩවලටත් උදව් කරනවා. Be obey, කීකරු වන්න. ඔයාගේ දෙමව්පියන්ට, එතකොට ගුරුවරුන්ට, වැඩිහිටියන්ට කීකරු වෙන්න. මොකද ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට අපිට දෙන්නේ හොඳ උපදෙස් අපේ ජීවිතේ හදාගන්න. Be intelligent, බුද්ධිමත් වන්න. බුද්ධිමත් වන්න අපි පොතපත කියවන්න ඕනි, හොඳට ඉගෙන ගන්න ඕනි. ඉතින් හොඳට ඉගෙන ගන්නකොට අපි බුද්ධිමත් වෙනවා. ඒකට විශේෂයෙන්ම පොත් කියවීම අත්‍යවශ්‍යයි. ඉතින් පොත් කියවීමේ අගය ගැන මම වීඩියෝ එකක් කලින් කරලා YouTube නාලිකාවල මගේ W නිපුණ උදයන්ග YouTube නාලිකාවට දාලා තියෙනවා. ඒකත් බලන්න කියලා මම ආරාධනා කරනවා. Be smart, දැකුම් කළුවන්න. ඔයා හොඳ ලස්සනට අඳින්න. එතකොට මේවාව හැමෝටම ප්‍රියමනාප වෙනවා. හොඳට මූණ කට සෝදගෙන පිරිසිදුව හොඳට ඉන්න. හැමෝටම එතකොට ප්‍රියමනාපයි. Be polite, ආචාරශීලී වන්න. හැම වෙලේම හොඳ ආචාරශීලීත්වයකින් ජීවත් වෙන්න. ඒක ගොඩක් හොඳයි අපේ ජීවිතේට. ඔයා ආචාරශීලී වෙන්න තරමට විශ්ව ශක්තියත් ඔයාලට උදව් කරනවා. Be respect, ගරු කරන්න. ඇත්තම කිව්වොත් පිළිය යුත්තම් පුදන්න ඕනේ, ගරු කරන්න ඕනේ. දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ගරු කරන්න. එතකොට ඔයාගේ දියුණුව නම් වළක්වන්න බෑ. ඒ දෙමව්පියන්ගේ, වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේ ආශිර්වාදයේ මැද ඔයාලට හොඳ දියුණු ජීවිතයක් ගත කරන්න පුළුවන්. Be good, යහපත් වන්න. අමාරුවෙන් හරි යහපත් කෙනෙක් වෙන්න. හොඳ ගුණ යහපත් කෙනෙක් වෙන්න. සමාජයටත් හොඳ වැඩදායක කෙනෙක් වෙන්න. සමාජයට නිතරම යහපත් දේ විතරක් කරන්න. අයහපත් දේ නම් කරන්නම එපා. එතකොට අපේ මේ රටත් සුන්දර රටක් බවට පත් වෙයි. ඉතින් මගේ පන්තිවල නම් මගේ දරුවන්ට මම හැම වෙලෙම ගුණ යහපත්කම් එක්ක තමයි උගන්වන්නේ. ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ ඊතා ගරු. ගුණවත් බව, නැනවත් බව ඇති වෙන්න තමයි අපේ බලවත්කම ඇති වෙන්නේ. නමුත් අපේ බලවත්කමින් අපි අනිත් අයට හිරිහැරයක් නොවන විදියට හැසිරෙන්න ඕනේ. හැම වෙලෙම හොඳ විදියට තමයි අපි හැසිරෙන්න ඕනේ. උදව් කරන්න ඕනියට උදව් කරන්න ඕනේ. එතකොට රෝගී වෙලා ඉන්නවා නම් කෙනෙක් එයාට හොඳට සලකන්න ඕනේ. ඒ වගේ ගුණ යහපත්කම් වඩා වර්ධනය කරගන්න හැම කෙනෙකුටම මේ ජීවිතේ හොඳ සාර්ථකත්වයකට එන්න පුළුවන්. විශ්වයට හොඳ දෙයක් මුදා හරින්න. එතකොට විශ්වෙනුත් අපට හොඳ දේවල් තමයි ලැබෙන්නේ. දෛවයෙන් දීලා තියෙන දෙයට කෘතඥ වෙන්න. ඒකට ස්තුතියක් තියාගන්න. එතකොට දෛවයෙන් ලැබෙන්න තියෙන දේවල් නොපමාව ඔබට ලැබෙනවා. ඔබේ ජීවිතේ සාර්ථක වෙනවා නොවනුමානයි. ඉතින් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි, විශ්ව ශක්තිය පිහිටයි. සැමටම යහපතක් වේවා. ඉතින් යලිත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔබ සැමට බොහොම ස්තුතියි.